එතකොට ඔබ දන්නා එක්නැලිගොඩ ඝාතනයේ සැකකරුවන්ට උසස් වීම සාධාරණයි කියලා මනුද්ද හමුදාපතිවරයා ප්‍රකාශ කර දුන්නා පැහැදිලිවම ජාතික පුවත්පතකට ඒ උසස් වීම ලබා දීම හරි කියලා. අපි කියනවා ඒ උසස් වීම ලබා දීම වැරදි කියලා. ඒ වැරදි කියලා නිකන් නෙවෙයි කියන්නේ සාක්ෂි සහිතව නීති අනුකූලව පැහැදිලි කරන්නම් මම. හමුදාවේ නායකයෝ දැනගන්න ඕන නීතිය. අතරම මේ නීතිය දන්නේ නැතුව කොහොමද ඉස්සරහට යන්නේ? හමුදාපතිවරයා නීතිය දන්නේ නැත්නම් හමුදාපතිවරු නීතිය දන්නේ නැහැ කියලා අපි දන්නවා. ත්‍රිවිධ හමුදාව මෙහෙමයි. එතකොට අර නීතිය දන්න මිනිස්සු හමුදාපතිවරුන්ට කොලේ වහලා ගහනවා කියලාත් අපි දන්නවා. එතකොට එහෙම වුණාම තමයි මේ පරිපාලන බිඳ වැටෙන්නේ. එතකොට හමුදාපතිලට දොස් කියලා වැඩක් නැහැ ඒවට. හැබැයි වැඩක් නැති වුණාට හමුදාපති කෙනෙක් වෙන්න කලින් මේ හැම කාරණාවම දැනගෙන ඉන්න ඕන. අපි මාස ගණනාවකට කලින් පෙන්නලා දුන්නා. වැරදි නොකරමු නිලධාරීන් ප්‍රමාණයක් ඉවත් කරන්න කටයුතු කරනවා. ඒකම වැරදි කරමු නිලධාරීන්ට උසස් වීම දෙන්න යනවා කියලා සහ යස්සම් සම්බන්ධව අපි කතා කරා. එතකොට ඒක ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමාලා මෙවන් මැදිහත් වෙලා නැවතුවා. හැබැයි දැන් මේ දෙන්නටම හොරෙන් ඒ ලිස්ට් එකේ ඉන්න අය එක්කෙනා දෙන්නා ගෙදර යවන්න සැලසුම් කරලා තිනවා. සමහර අය ගෙදර යවලා තිනවා කියන එක අපට තොරතුරු ලැබෙනවා. ඒ අතරේ කීප දෙනෙකුට උසස් වීමුත් දීලා තිනවා. හොඳයි ඒක. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගෙදර යවන එක හෙමින් එක එක්කෙනා ගෙදර යවන එකෙන් සිද්ධ වෙන්නේ එතන තියෙන වෙන කතාවක්. එහෙම කරන ගමන් නඩු තියෙන මිනිස්සුන්ට උසස් වීම දෙන එක හරි නෑ නේද? ඒක වැරදි නේද? එතකොට එහෙම කරන ගමන් නඩු තියෙනට උසස් වීම දෙන එක ලොකු ප්‍රශ්නයක් නෑ. එතකොට මේ යුද්ධයට සක්‍රියව දායක වෙච්ච කිසිම විනය විරෝධී කිසිදු කටයුත්තක් සිද්ධ නොකරපු සාමාන්‍ය සෙබළු නිලධාරීන් කොච්චර ඉන්නවද හමුදාවල් ඇතුලේ උසස් වීම නැතුව. එතකොට කනිෂ්ඨ නිලධාරීන් ජ්‍යෙෂ්ඨයන් කපාගෙන ඉහළට ගනිද්දී කෝ අර හමුදා පනතේ තියෙන ජ්‍යෙෂ්ඨත්වයට හිමි තැන. පාර්ලිමේන්තු නීති පනවලා තියෙද්දි හමුදාපතිලා කොහොමද මේ නීති වලට පයින් ගහලා Tamanට හිතු මතයට නීති හදන්නේ. හමුදා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන පනතට අමතරව රාජ්‍ය පරිපාලන නීතිය ඒකටත් හමුදාව යටත්. යුද්ධයක් නැති රටක් යුද්ධයක් තිබුණත් නීතිගත වෙච්ච හමුදාවක් තියෙන රටක්. එතකොට සියලු රට තුළ පවතින සියලු නීති අනපන්නත් රකින්න හමුදාව බැඳලා ඉන්නවා. හමුදා නිලධාරීන් ඒක දන්නේ නැහැ කියලා කියන්නේ ඒක නොහැකියාව. එතකොට රටේ තියෙන පරිපාලන නීතිය දැනගන්න ඕනේ. ඒක දැනගත්තම තමයි හමුදා පාලනය ශක්තිමත් වෙන්නේ. එතකොට ආයතන සංග්‍රහය අයිති නැහැ කියලා කවුරු හරි හමුදා නායකයෙක් කියනවා නම් පළමුව ආයතන සංග්‍රහය කොටස් දෙකක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදය සහ දෙවෙනි පරිච්ඡේදය වෙන අර්ථ නිරූපණයක් එන එක තැනක් තියෙනවා ආයතන සංග්‍රහය ඇතුලේ. ඒක නිසා මනස 100න් කියවන්න. මනස 100න් කියනකොට පළවෙනි කොලය දෙවෙනි කොලය මනස 100න් කියවෙන්නේ නැත්නම් අවසානට යද්දී එක තැනකදී අහුවෙයි. මේ පනත් හමුදාවට අයිතිද නැත්නම් ආයතන සංග්‍රහය හමුදාවට අයිතිද නැද්ද කියන එක. එතකොට අර මනස 100න් කියවන්න නැති කට්ටියට පුළුවන් කබර ගොයත් තල ගොයත් කරලා කන අය ඉන්නවනේ. අන්න ඒ අයට පුළුවන් ඒ තැන තමන්ගේ වාසියට අරගෙන පැත්තකින් තියන්න. එහෙම වුණොත් පරිපාලනය තවදුරටත් දූෂණයි කියන කතාව කියන්නේ. ඊට පස්සේ කියවන ආයතන සංග්‍රහය ඔය දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒක කියව නැති හම්බ වෙනවා. අංක 16ක් යටතේ වගන්ති ටිකක්. ඒකත් හොඳට කියව ගන්න. අන්න ඒ වගන්ති වල තියෙනවා 1 2 3 10 15 10 15 16 නෑ 10 15 කියන වගන්ති ටිකක් තියෙනවා. අන්නේ වගන්ති ටික උල්ලංඝනය කරලා තියෙනවා එක්නැලිගොඩ මහත්තයාගේ ඝාතනයේ සැකකරුවන්. ඊට අමතරව මේ යුද්ධ අධිකරණ වලින් යම් දඩුවම් ලැබපුවා ඉන්නවා නම් ලංකා දන්නේ සංග්‍රහය වගන්ති වලින් අපරාධ චෝදනා නගන්න පුළුවන් අය ඉන්නව නොගල නැත්තම් කරන්න දෙයක් නෑ නගන්න පුළුවන් අය ඉන්නව නම් හැමෝම ඔන්න ඔය කොටස් ටිකේ එක වගන්ති උල්ලංඝනය කරලා දෙනවා. අපි කතා කරන දේ එක්නැලිගොඩ මහත්තයාගේ ඔය ඝාතනයේ සම්බන්ධව උසස් වීම ලබා දීම සහ අර අසාධාරණයට ලක් වෙලා උසස් වීම නැතුව පස්සපැත්තට පයින් ගහලා හිමින් සැරේ පයින් ගහලා එළියට දාන්න හදන නිලධාරීන් රාශියක් ගැන තමයි මේ කතා කරන්නේ. මොකද පල්ලැහේ ඉන්න සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට්ලා කැප්ටන්ලා මේජර්ලාට පවා අනාගතයේදීත් මේ අසාධාරණයි සිද්ධ වෙනවා. අපි දැන් හරි මේවා නිවැරදි කරලා දුන්නේ නැත්තම්. ඒ වගේම තමයි ආයතන සංග්‍රහයේ 31 31 2 31 3 31 9 31 10 31 15 මේ කියන වගන්තිත් ඔය අපරාධ චෝදනා තියෙන නිලධාරීන් හමුදාව ඇතුළේ ඉන්නවා නම් මේ වගන්ති ඒගොල්ලෝ උල්ලංඝනය කරලා තිනවා. විශේෂයෙන්ම 31 3 කියන වගන්තිය විශේෂ වගන්තියක්. ඔබ කියව ගන්න වගන්තිය තියෙන්නේ මොනවද කියන එක මම කියන්නේ නැහැ. ඒ වගේම තමයි 31 5 3 කියන මේ වගන්තියට අනුව අධිකරණයේ නඩුවක් පවරා තිබියදීත් මේ අයට හමුදා සේවයේ ඉන්න බෑ. 31 5 3ට අනුව. ඒතර මේ වගේ නඩු තියෙද්දි අර්ධ වැටුප්වත් දෙන්න බෑ කියලා තමයි නීතිය සඳහන් වෙන්නේ. ඒ වගේ තමයි අර්ධ වැටුප් දෙන්න පුළුවන් අවස්ථා, අඩු වැටුප් දෙන්න පුළුවන් අවස්ථා, විනය බලධාරියා තීරණය කරන්න ඕන අවස්ථා මොනවද කියලා පවා මෙවයි තම පැහැදිලිව සඳහන් වෙනවා.
අපි ඒ විදිහට ගත්තට පස්සේ මේ යුද්ධෙන් පස්සේ හමුදාව ඇතුලේ දාලා තියෙන සෙල්ලම් දාලා තින්නේ Tamanට ඕන විදිහට කියන එක තමයි පැහැදිලිවම තිබෙන යුද්ධ සමයේ අපි දන්න විදිහට සමහර මේ විදිහට අසාධාරණ යුද්ධ සමයේ සිද්ධ වුණේ නැහැ හමුදාවල් ඇතුලේ. හමුදාවල් ඇතුලේ හරිම විනයානුකූලයි පරිපාලනය පවා හරිම විශිෂ්ටයි ඒ කාලේ. යුද්ධ කාලේ හැංගිලා හිටපු අය තමයි දැන් සමහර ලාවට ගොඩක් තැන් වලට ඇවිල්ලා සිංහ වෙලා ඉන්නේ හමුදාවල් තුනේම. උසස්වීම් ටික හමුදා පනතේ තියෙන ජේෂ්ඨත්වයේ මත පමණක් දුන්නා නම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ. එතකොට තරංගය කියන එක නැති වෙනවා. කනිෂ්ඨයා දන්නවා Tamanට අහවල් කාලය වෙනකොට හමුදාවෙන් යන්න වෙනවා කියලා දන්නවා. එතකොට වුන් වේලාසනම හමුදාවෙන් ඉවත් වෙන්න සූදානම් වෙනවා. එතකොට තමයි හමුදාවට විශිෂ්ට පාලකයන් බිහි වෙන්නේ. මේවා හමුදා නායකයෝ තමයි දැනගන්න ඕන. අපි නෙවෙයි දැනගන්න ඕන. ඒ වගේ තමයි නිලධාරීන්ට සේවා දිගුවක් දීම, උසස් වීම දීම කොහොමද කරන්න ඕන කියන එක පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අභියාචන අධිකරණයෙන් විශේෂ නඩු තීන්දුව අර්ථ නිරූපණත් එක්කම දීලා තියෙනවා. විශිෂ්ට නඩු තීන්දුව දීලා තියෙනවා. එතකොට සේවා දිගුවක් වැරදි ලෙස අහිමි කරන් පස්සේ මොනවද කරන්න ඕන? රියා අද්මිරාල් දසනායක එදිරිව චන්ද්‍රානන්ද සිල්වා ඒ කාලේ අරසක අමාත්‍යාංශ ලේකම්වරයා. එතකොට හොයාගෙන කියවන්න මේ නඩුවේදී අනාවරණය වෙන්නේ නාවික හමුදාපතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ කියන දෙදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 12 එක වගන්තියේ ඒ කාලේ උල්ලංඝනය කරා කියලා. එතනදී වෙලා තියෙන්නේ අර ඒ කාලේ නායක හමුදාපතිවරයා කරපු දේම තමයි වත්මන් හමුදාපතිවරයා වගේම මේ වත්මන් හමුදාපතිවරයා සිද්ධ කරලා තියෙන්නේ. එතකොට කොලේ වහලා ගහන ගැහිල්ලක් තමයි ගහලා තියෙන්නේ. එතකොට වත්මන් හමුදාපතිවරයාත් මේ සැබෑ කාරණා හංගලා ඒතර හමුදාපතිවරයාට කියන්න බෑ මේක මම නෙවෙයි කරේ මේක MS එකෙන් කරේ අරහෙන් කරේ මෙහෙම කරේ කියලා හමුදාපතිට මග හරින්න බෑ. හමුදාපති දැනගන්න ඕන සිද්ධ වෙන හැම කාරණාවම මොකද්ද කියලා. එතකොට ජනාධිපතිට වැරදි වාර්තා දීම ඒ කාලෙත් කරලා තියෙනවා හමුදාපතිවරු. ඒක වැරදි පූර්වාදර්ශයක් ඉදිරියට ඇවිල්ලා වත්මනේත් ඒක සිද්ධ වෙනවා කියන එක තමයි කියන්නේ. කොහොම හරි උසස් වීම දීමේදීත් වත්මන් හමුදාපතිවරයා විසින් කරුණු රාශියක් උල්ලංඝනය කරලා තියෙනවා කියලා පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ හා සම්බන්ධව තියෙන නඩු තීන්දුව රාශියක් උසස් වීම සම්බන්ධව කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව නඩු තීන්දුව රාශියක් තියෙනවා. ඒ සම්බන්ධවත් මම වීඩියෝ එකක් මීට කලින් ඉදිරිපත් කරලා තියෙනවා අපේ නීතිවේදියා කියලා කියන YouTube නාලිකාව. ඔබට පුළුවන් එකට කියලා මේ වීඩියෝ එක බලන්න. දැන් ඔබ වරදක් කරන්නේ නැතුව ඔබේ හමුදා දිවියට නැත්නම් ඔබේ රාජ්‍ය ආයතන දිවියට වෙන්න පුළුවන් නැත්නම් සිවිල් පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි කාරණාවක් සිද්ධ කරනවා නම් විශේෂයෙන්ම මේක රාජ්‍ය නිලධාරීන් ඉලක්ක කරගෙන මේ වීඩියෝ කරපු නිසා කවුරු හරි ඔබේ දිවිය අහිමි කරන්න ඔබේ හමුදා දිවිය ඔබ සතුටින් ඉන්න ජීවිතේ නැති කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් නීති විරෝධීව ඔබට පුළුවන් එවැනි නිලධාරියාට ඔය කණ්ඩායමට විරුද්ධව නීති කෘත්‍යයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න. එකක් තමයි ඔබට පුළුවන් මානවිකම් කොමිසමට පැමිණිලි කරන්න. මානවිකම් කොමිසමේ මේක විභාග කරන්න නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක විභාග කරලා තියන්න. ඒක ඔබ පැමිණිලි කරලා තියන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඊට අමතරව මේ ඔබට සිද්ධ කරලා තියෙන කාරණාව ලංකා දණ්ඩ සංග්‍රහයේ වගන්තියක් ඇතුලෙන් ගන්න පුළුවන් නම් ලංකා දණ්ඩ සංග්‍රහයේ වගන්තියකින් කියවන්න පුළුවන් නම් ඔබට සිද්ධ වෙලා තියෙන අසාධාරණය ඔබට පුළුවන් ඒ නිලධාරීන්ට හොය කණ්ඩායමට විරුද්ධව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඒ ආසන්නතම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. බැරිකමක් නැහැ පුළුවන් නීතිය ඒකයි. එතකොට ඒකනේ කියන්නේ හමුදාව සිවිල් නීතියට යටත් කියලා කියන්නේ ඒක තමයි. එතකොට පොලිසියට ගිහලා පැමිණිල්ලක් දාලා පොලිසියෙන් පැමිණිලි විභාග කරන්න නැත්නම් ආයේ හිමිතර තව පැමිණිල්ලක් දාන්න පැමිණිලි දෙක තුනක් දාන්න පොලිස් පොතේ ලියන්න පොලිසිය හරහාම නඩුවක් දාගන්න උත්සාහ කරන්න ඒ නිලධාරියාට විරුද්ධව. ඒක නොකරොත් ඔබට පුළුවන් නීතිඥවරයෙක් හම්බෙන්න යන රිසිට් එකක් අරගෙන එතකොට නීතිඥවරයා දන්නවා අධිකරණ ප්‍රාථමික අධිකරණ අනුදාන සංග්‍රහ පනත 25 එක වගන්තිය යටතේ කොහොමද අපරාධ නඩුවක් පවරන්න කියලා නීතිඥවරු දන්නවා. නීතිඥවරු හරි ලස්සන දෙයක් කරනවා. ඊට පස්සේ පුළුවන් ඒක අර පොලිසියෙන් කරන්නේ නැත්නම් තමයි ඔබ කරන්නේ. ඒ අතරේ ඔබට පුළුවන් අවශ්‍ය නම් ඒ නිලධාරීන්ට විරුද්ධව රීට් ආඥාවක් ගන්න පුළුවන්. ඒ අතරේ මৌলিক අයිතිවාසිකම් නඩුවක් පවරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හරහා ඔබට පුළුවන්කම තියෙනවා පාර්ලිමේන්තුවේ මහජන පෙස්සම් කාරක සභාව කියලා කාරක සභාවක් තියෙනවා. මෙන්න මේ ආයතනයට ඔබට පුළුවන් ඔබේ මන්ත්‍රීවරයා හරහා මේක පැමිණිලි කරන්න. මේ කෘත්‍යයන් වලට අමතරව ඔබට සිද්ධ වෙන අලාභය අය කර ගැනීම සඳහා දිසාධිකරණයක නඩුවක් පවරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඔක්කොම කරන අතරේ දැන් මේ ඔබ විශේෂ වෙන්නේ ඔබ විශේෂයෙන්ම කරනවා නම් කල යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාම හෝ නොවේ ඔබ කරන්න ඕන. ඔබට සිද්ධ වෙන අලාභය ඉල්ලලා දිසාධිකරණ නඩුවක් පැවරීම ඒ වගේම තමයි අර ලංකා දණ්ඩ සංග්‍රහය කියන වගන්තියක් කරහා ඒ අවශ්‍ය සාක්ෂි ටික හදාගෙන ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ නමට පුද්ගලිකව නඩුවක් පවරන්න. දැන් හමුදාපතිවරයාට විරුද්ධව අවශ්‍ය නම් පුද්ගලිකව නඩු පවරන්න පුළුවන්. මේ කාරණා ටික හොඳට මැති අසාධාරණට ලක් වෙන නිලධාරීන්ට කෙලින්ම අපරාධ නඩු පවරන්නත් පුළුවන් ඔහුට විරුද්ධව. වගන්ති ටික ඕනනම් අපි කියන්නම් මොනවාද කියලා. නැත්තම් නීතිඥවරයෙක් හම්බෙලා අහගන්න කොහොමද කරන්න කියලා. ඊට පස්සේ මේ හැබැයි මේ වගේ දේවල් කරනකොට ඔබ දැනගන්න ඕන සියල්ල අත්හැරලා ගේම ගහලා වැඩේ කරන්න දැනගන්න ඕන. හැබැයි ඒ ඔක්කොටම වඩා ඔබ දැනගන්න ඕන
ඔබ පළමුව අවංක රාජ්‍ය සේවකයෙක්, ඔබ පළමුව අවංක හමුදා නිලධාරියෙක්, ඔබ පළමුව අවංක හමුදා බටයෙක් විය යුතුයි. එහෙම නැතුව මේව කරන්න යන්න එපා. සබාදහම කොහේ හරි තැනකදී ඔබව හිර කරනවා. ඒක නිසා වත්මන් රජයේ අවධානයට අවසන් වශයෙන් යොමු කරනවා හමුදාවල ප්‍රශ්න ටික විසඳන්න හැකි ඉක්මනින් ජනාධිපති මර්සන කොමිෂන් සභාවක් හෝ ජනාධිපතිවරයාට සුදුසුයි කියලා හිතන තීරණයක් අරගෙන මේක දාලා මේ ප්‍රශ්න ටික විසඳන්න කියන එක තමයි නැවත නැවතත් අපි අවධාරණය කරන්නේ. අපි ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.